කාලෙකට කලින් ඈත පිටිසර ගමක හිටියා හාමිනා කියලා වයසක උන්ද කෙනෙක්. ඔන්න අද කතාව අන්න එයා ගැන. ඉතින් ඔයාලත් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ලොකු දුවේ පහළ වැවට ගිහිල්ලා වතුර එකක් අරන් එනවද? ඊර මුදුන් වෙන්නත් ළඟයිනේ දැන්. අම්මේ එහෙනම් මං අක්කත් එක්ක වැවට ගිහිල්ලා මොන හොදන් එන්නද? අනේ අනේ මෙහෙමත් කම්මැලියෙක්. ඔන්න මං එක්ක නම් එන්න එපා මූණ සෝදන්න නැතුව. ඔළුව පීරලා මූණ සෝදලා පිළිවෙලට આવොත් විතරයි මං එක්කගෙන යන්නේ. ඒක නම් යස කතාව. අනේ අම්මා හා ඉතින් දැන් ගිහිල්ලා මූණ සෝදන් එන්නකෝ. ඉක්මනට යන්නත් ඕනනේ. හපොයි පෙනේද උදේ පාන්දර අම්මල දූලගේ සිරික්කිය. අපේ අහලගම් 7කට හෙන තරම් නෑ. හැමදාමත් වගේ අදත් වැවේ පැත්තක නෙළුම් මල් පිරීලා. බුදුන් වහන්සේට පූජා කරන්න අපි මල් ටිකකුත් කඩාගෙන එන අතරමඟදී අපිට හාමිනා නැන්දව මුණ ගැසුණා. මොකෝ බං කෙල්ලේ? නැන්ද ඊයේ ගෙදර හිටියේ නෑ නේද? අපිත් ඊයේ පොලට ගියා. ගිහිල්ලා එද්දී කළුමාමගේ හඳ නැන්දලාගේ වත්තට පැනලා කෙසල් ගස් ඔක්කොම විනාශ කරනවා. අපි අමාරුවෙන් එලව ගත්තා. නැත්තම් නැන්දගේ පොල් පැල ටිකත් ඉවරයි. අනේ මේ බේගල් අද බාන්න නැතුව හිටින්. උඹලම හොඳයි මගේ පැල ටික බේරගන්න එහෙම කරා. ඊරිසියාකාර හැත්ත. මට හැක මේ බේරගත්ත එකී පුන්දලාද හඳය මගේ වත්තට දැක්කුවේ කියලා. අනේ මන්දා. අපි එහෙනම් යන්න නැන්දේ. නංගි අපි යමු නේද? අපරාදේ හඳේව අමාරුවෙන් එළෙව්වේ. මුළු වත්තේම ගස් ටික ඔක්කොම විනාශ කරලා දාන්න දෙන්න තිබුණේ. එයා නම් මහ දුෂ්ට නැන්ද කෙනෙක්. අපි උදව් කළත් අපිට බනිනවනේ. නංගි මොනවද ඔයා මේ කියන්නේ? ඔයාට ඔහොමද කතා කරන්න කියලා දීලා තියෙන්නේ? මේ අහන්නකෝ. හාමිනා නැන්ද කියන දේවල් ගැන ඔයා එච්චර හිතන්න එපා. කවුරු මොනවා කොහොම කිව්වත් අපි කරේ හරි දෙයක්නේ. ඒක නිසා එයා කියන දේවල් ගැන හිතලා අපි හිත රිද්ද ගන්න ඕනේ නැහැ. එදා දවස ගෙවුනේ හරි ඉක්මනට වගේ. පහුවදාට උදා වුණු දවසත් තවත් එක ලස්සන දවසක් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි උදේන්ම දවස පටන් ගත්තා. ලොකු දුවේ මෙන්න මේ කැඳේක තාත්තට ගිහිල්ලා දීලා ඔයත් නංගිත් එක කැඳ කෝප්පයක් බොන්නකෝ. අම්මේ මං හාමිනා නැන්දටත් කැඳ එකක් ගිහිල්ලා දීලා එන්නම්. තනියමනේ ඉන්නේ. හරි හමං දෙයක් ඇඟට වැටෙන්නේ නැතුව ඇති. මං යන්න කියලා හැදුවේ හෙට. එහෙනම් ඔයාම ගිහින් දෙන්න. අපේ ගෙදර මොන තරම් විශේෂ දෙයක් හැදුවත් අපිට අපේ අසල්වැසි හාමිනා නැන්ද වෙනුවෙන් කොටසක් වෙන් කරන්න හැමදාමත් මතක් වුණා. හාමිනා නැන්දේ හාමිනා නැන්දේ හාමිනා නැන්දේ ගෙදර ඉන්නවද? අනේ මේ මං මොකෝ නොබීපු දෙයක් කැඳ. උඹලගේ නල්ල දෙන දේවල් මම මේ ගත්තට අද කන්ට බොන්ටත් බයයි.
මොනවා හිතේ තියාගෙන ගෙනල්ලා දෙනවද කියලා කවුද දන්නේ? අනිකා අපේ ශ්‍රියා කෙල්ල. ඒකි මට ඇඟට ගුණ හොඳ හොඳ දේවල් කොළඹ රටින් ගෙනල්ලා දෙනවයි කිව්වා. ඒව වගේද බං මේ කෑන්ද? ශ්‍රියානංගි නැන්දට ඇඟට ගුණ දේවල් ගෙන දෙනවනම් කොච්චරනම් හොඳයිද නැන්දේ? එහෙනම් මං යන්නම්. මං ආවේ නැන්දට මේ කැඳ කෝපෙ දීලා යන්න. හිත කොච්චර රිදුනත් කළ යුතු හරිම දේ සහ හොඳම දේ කරන්න වගේම හැම කෙනෙකුටම කරුණාවන්ත වෙන්න කියලා අම්මා තමයි මට කියලා දුන්නේ. ඇයි ලොකු දුවේ මූණ නරක් කරගෙන හාමිනානන්ද මොනෝ හරි කිව්වද? අනේ මන්දා. ඇයි අම්මේ හාමිනානන්ද එහෙම? ඇයි හාමිනානන්ද නිතරම අනිත් අයගේ හිත රිදෙන විදියට කතා කරන්නේ? අපිට එයාගේ විදියෙන් වැඩක් නෑ පුතේ. එයා තනියම ඉන්නේ. හරියට කෑමක් බීමක්වත් නෑ. බලන්න හොයන්න කෙනෙකුත් නෑ. මිනිබිරී හිටියත් තාවට වැඩක් පලක්වත් කරලා දෙන්නේ නැහැනේ. ඉතින් ඔය කට කියෙව්වට ඒ මනුස්සයා තනි වෙලා ඉන්නේ. අපේ මනුස්සකමට අහල පහල මනුස්සයා වෙච්චි. අනිත් එක වයසක උන්දා. අපිට පුළුවන් විදියට අපි බලමු. එයා කරන හොඳ දේවල් එයාට. එයා කරන නරක දේවලුත් එයාට. අපිට ඒ වගේ කාරි නැහැ පුතේ. අද හාමිනානන්ද හරිම සතුටින්. එයාට ඉන්න එකම නෑදෑයා ශ්‍රියානංගි. කාලෙකට පස්සේ අද ගමේ ඇවිල්ලා. අනේ දුවේ යෂෝ වෙනද වගේ මට වැඩක් පලක් කරගන්න අමාරුයි. හොඳ කෙලී වගේ වැවෙන් වතුර එකක් ගෙනෙන්කෝ. මට බෑ අනේ. අවුවත් එක්ක මං මේ අවුව ගියොත් එහෙම කළු ඒවි. ඒකත් හැබෑව. මගේ කෙලී කොළඹ රටේ ගිහින් වැඩ කරද්දි හැඩට ඉන්න එපාය. මේ ගමේ ගිලා වගේ නෙමෙයිනේ. ඒක නෙමෙයි. ඔයාලඟ සල්ලි ටිකක් ගන්න නැද්ද? මං ලබන සතියවම දෙන්නම්. ඇයි දුවේ සල්ලි නැද්ද? මගේ බෙහෙත් ටික ගන්න කියලා ඉතුරු කරගත්ත පොඩි ගානක් තියෙනවා. හැබැයි මට ලබන සතිය ඕනේ. මට වෙලාවට බෙහෙත් ටික වැටුනේ නැත්තම් දැන් ජීවිතේ ගෙනිය ගන්නත් අමාරුයි වගේ. මං ලබන සතියේ දෙන්නම් අනේ. මොනටද ඔච්චර බය වෙන්නේ? මං එනවනේ ලබන සතියේ. අනේ දුවේ එහෙනම් ලබන සතිය ගෙනල්ලා දෙන්න ඕනේ. බෙහෙත් ටික ගන්න බැරි වුණොත් මට මැරිලා යන්නයි වෙන්නේ. මේන් සල්ලි ටික එහෙනම් අපේ නැන්ද බොරුවට නැතිකම් කියන්නේ. ඔය එහෙමෙහි ගහලා තියෙන සල්ලි ඕන තරම් ඇතිනේ. ලබන සතියේ දෙන්න. ලබන සතියේ මම ට්‍රිප් එක යනවනේ. ඒකටනේ මට සල්ලි ඕනේ. ඔව් ඉතින් අපේ නැන්දා දවස් ගානක් ගෙවිලා ගියා. ශ්‍රියානංගි හාමිනානන්දට පොරොන්දු වුණ විදියට ගමේ ඇවිල්ලා තිබුණෙත් නෑ. මගේ අන්තිම බෙහෙත් වේල. අනේ කෙල්ලාදවත් ආවොත් මට බෙහෙත් ටික ගන්න. දැන් දවස් දෙකක් පහ වුණා. බෙහෙත් නැතුව දැන් නම් ඇඟට හරීම අමාරුයි. යෂෝ කිව්වනේ එනවා කියලා. කෙල්ල දන්නවා බෙහෙත් ගන්න මගේ ළඟ සල්ලි නෑ කියලා. අනේ දෙයියනේ. කෙල්ලට කරදරයක්වත් වුණාද? අම්මා අප්පා නැතුව පුංචි කාලේ ඉඳලා මං ළඟ හැදුණු කෙල්ල. අනේ දෙයියනේ මගේ කෙල්ලට කරදරයක් නම් වෙන්න එපා. අම්මේ එහා ගෙදර හාමිනානන්දට සනීප නැද්ද කොහෙද? අපි කන්න දෙයක්වත් ගිහිලා දෙමු නේද? ටික දවසක ඉඳන් මට හිතුණා හාමිනානන්ද ටිකක් අසනීපෙන් වගේ කියලා. මොනවා වුණත් ඉතින් අසනීපෙකට බලන එක අපේ යුතුයකමනේ. නැන්දේ නැන්දට සනීප නැද්ද නැන්දේ? මේන් මං කෑම එකක් ගෙනාවා. නැන්ද නැගිටලා කාලා ඉන්නකෝ. ලොකු දුවේ හාමිනානන්ද කෑම ගෙනාවට මොකවත් කිව්වද? නෑ අම්මේ වෙනද වගේ මුකුත්ම කිව්වේ නෑ. නැන්ද කැමැත්තෙන්ම කෑම එක අරගත්තා.
අම්මේ අනේ මට අමාරුයි. මගේ ශ්‍රියා කෙල්ල ආවෙත් නෑ. ඒකිට කරදරයක්ද දන්නේ නෑ දෙයියනේ. මං ආයෙත් ගියා හාමිනානන්දව බලන්න. අසනීප වෙලා කාත් කවුරුත් නැතුව ඉන්නකොට අපි කොච්චරනම් අසරණ වෙනවද? නැන්දේ. අනේ නැන්දේ. නැන්දට හොඳටම සනීප නැහැනේ. අපි බෙහෙත් ටිකක්වත් ගන්න යමුද? දුවේ මට දවස් ගානකින් බෙහෙත් බොන්න බැරි වුණා. ඒකයි මේ බෙහෙත් ටික ගන්න තිබුණා නම් හොඳයි. බෙහෙත් ගන්න මගේ ළඟ සල්ලි නැහැ දුවේ. අනේ නැන්දේ. මං සල්ලි ඉල්ලුවේ නෑනේ. මට බෙහෙත් තුණ්ඩුව දෙන්නකෝ. අනේ දුවේ මට තව උදව්වක් කරලා දෙනවද? ආන් අර මේස කොලේ යට තියෙන ටෙලිෆෝන් නම්බරේට අපේ ශ්‍රියා කෙල්ලට ටෙලිෆෝන් කෝල් එකක් අරගන්නවද? කෙල්ල ගිය සතියේ ගෙදර එනවා කිව්වා. තාම ආවේ නෑනේ. කෙල්ලට කරදරයක්ද දන්නේ නෑ. මට මේ ලෙඩේ අමාරුවට වඩා හිතේ අමාරුව දරුවෝ. මේ කෙල්ලගේ ගැන ආරංචියක් තියෙනවා නම් මට සැනසීමක්. මම හාමිනානන්දගේ බෙහෙත් ටික අරගෙන ඊළඟට ගියේ තැපැල් කන්තෝරුවට. හාමිනානන්දට පොරොන්දු වුණා වගේ ශ්‍රියානංගිට කෝල් එකක් ගන්නත් ඕනනේ. මං සඳා කෙල්ලට කිව්වේ නෑ. අපේ කෙල්ල මගේ සල්ලි අරන් ගිය නිසා තමයි බෙහෙත් ගන්න බැරි වුණේ කියලා. එහෙම කිව්වනම් ඕක මුළු ගමේම පැතිරෙයි. එහෙම වුණොත් මේ ගමේ උන් හිතයි මගේ කෙල්ලට හිඟ පාඩු තියෙනවා කියලා. හෙලෝ මේ ශ්‍රියානංගිද කතා කරන්නේ? ඔව් කවුද මේ කතා කරන්නේ? ශ්‍රියානංගි මම මේ කතා කරන්නේ සඳා අක්කා. ඔයාලගේ හාමිනානන්ද තමයි මට කතා කරන්න කිව්වේ. නැන්ද බය වෙලා නංගි ඔයා ගේ සතිය එනවා කියලා ආවේ නැතිලුනේ. නැන්ද හිතාගෙන ඉන්න ඔයාට මොකක් හරි කරදරයක් වද්ද කියලා. ඒ ගැන හොයලා බලන්න තමයි මම මේ කෝල් එකක් ගත්තේ. ඔයා හොඳින් ඉන්නව නේද? ඔය එයාගේ බොරුවනේ. මං ගිය සතියේ ට්‍රිප් එකක් ගියා නුවරඑළියේ. ඒකයි එන්න බැරි වුණේ. ලබන මාසෙ මැද විතර මං එන්න බලන්නම් කියලා කිව්වා කියන්න. ශ්‍රියානංගි නැන්දට හොඳටම සනීප නැහැ. ඔයාට බැරිද මේ සතියන්තවත් ඇවිල්ලා යන්න? පිස්සුදානේ. මේ සතියන්තෙ මගේ යාළුවගේ බර්ත්ඩේ පාටි එක. ඒකට නම් මං කොහොමත් යන්න ඕනේ. හොඳයි නංගි. එහෙනම් ඔයා පුළුවන් දවසක එන්න බලන්න. ශ්‍රියානංගි පුංචි කාලේ ඉඳලම බලාගත්තේ හාමිනානන්දනේ. ඒත් ඉතින් හාමිනානන්දට අසනීපයි කිව්වම ශ්‍රියානංගිට ගාණක්වත් නැහැ. මොන වුණත් හාමිනානන්ද පව්. එයා ශ්‍රියානංගිට කොච්චර ආදරේද? නැන්දේ මං බෙහෙත් ටික ගෙනාවා. මං ශ්‍රියානංගිටත් කතා කළා. මං විස්තරේ කියන්නම්. නැන්ද ඔක්කොටම කලින් මේ කෑම එක කාලා බෙහෙත් ටික බීලා ඉන්නකෝ. සඳා දුවේ අපේ ශ්‍රියා කෙල්ල හොඳින් ඉන්නව නේද? ඔව් නැන්දේ බය වෙන්න දෙයක් නැහැ. නංගි සනීපෙන් ඉන්නවා. ගිය සතියේ ට්‍රිප් එකක් ගිහිල්ලා. ඒක නිසාලු එන්න බැරි වුණේ. ලබන මාසෙ මැද වෙද්දි එන්නම් කියලා කිව්වා. අනේ දෙවියනේ මේ මොකද්ද මේ කෙල්ල කරේ? අනේ දුවේ මට සමා වෙන්න. මං ඔයාලගේ හිත අනන්ත රිද්දලා ඇති. ඒත් ඔයාලා හැමදාම මං ගැන හොයලා බැලුවා. අන්තිමට මට මගේ ජීවිතේ බේරගන්න උදව් කළේ මං නිතරම ඇනුම් පද කියපු ඔයාලමයි. අනේ මගේ වැරදිවලට මට සමා වෙන්න දුවේ. අනේ නැන්දේ අඬන්න එපා. නැන්දට අඬන්න හොඳ නැහැ. නැන්ද ඇඬුවොත් ලෙඩ වැඩි වෙනවනේ. අපි කවුරුත් කවදාවත් නැන්ද එක්ක තරහ වුණේ නැහැ. දැන් ඒව අමතක කරන්නකෝ. නැන්දට අපි හැමදාම ඉන්නවා. අසල්වැසියන් කියන්නේ වෙනමම බැඳීමක්. සතුටේදී කෙසේ වෙතත් කරදරයක් වුණාම පුළුවන් විදියට ඉස්සෙල්ලාම අපේ උදව්වට එන්නේ අපේ අසල්වැසියෝ කියලා අමතක කරන්න එපා.
පුංචි යාළුවනේ ඔයාලා අපේ YouTube channel එක subscribe කරේ නැද්ද? එහෙනම් දැන්ම මෙන්න මෙහෙම subscribe කරන්න. තව දෙයක්. පහළ තියෙන bell icon එක click කළොත් අපේ channel එකෙන් අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන්ම එයාලටත් බලන්න පුළුවන්. ඒ නිසා ඒකත් ටින් ගාලා click කරන්න.